මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම. මලාමර තරුණ කැලගේ ප්‍රධානත්වයෙන් හා ගම්වාසීන්ගේද සහය ඇතිව මලාමුර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය හා මාරකන්ද නිග්‍රෝධාරාම විහාරස්ථානය සඳහා කඨින චීවරය මැසීම හා පඩු පෙවීම මේ ආකාරයෙන් දින දෙකක් තුළ සාර්ථකව සිදු වුණා. මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම. මෙම මහගු කාර්ය ධර්මදේශක විශ්වබන්ධු මහේශ්ව බෝධිකොටුව මහතාගේ මූලිකත්වයෙන් සිදු කළා. සිවුරු මසා ගැනීම සඳහා සමන්තිකා ශ්‍රියංගනී මහත්මිය අපට විශාල සහයක් දැක්වුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම විනයාත්මක ආකාරයටම අද සිවුරක් අපි කොහොමද මහන්නේ සිවුරක් අපි කොහොමද පඳු කරන්නේ ඒ අනේකත් මොහොතකට අපිට බලා ගන්න පුළුවන් නැත්නම් අපි කඩේ සිවුරක් අරගෙන ගිහිල්ලා පූජා කරාට අපි කවදාවත් සිවුරක් දිගහැරලා බලන්නේ නැහැ ඒක මොනවද කියන්නේ මේ මොන අංග කියනවද ඒක විනයානුකූලයි නේද අපි ඒක සිවුරක් දාන්නේ නැහැ ඉතින් ඒක නිසා ආවලක් ආවෝක දෙකකට ලැබුවා අද උගල බොහෝ වාසනාවන්ත කෙනෙක් වෙන්න පුළුවන් අද ජීවිත දෙයක් දැන් අපි මේක ස්නාන කරන්න කරන්න උත්සාහ කරනවා ඉතින් ඒ නිසා මේ අපේ සමාජ වේවා මහත්ය අපේ පිළිගියක් බව තමයි අපි සම්බන්ධ කරගත්තේ ඔයගොල්ලෝ පුළුවන් ගිහිල්ලා ඒ සසර කරගෙන කියන යෝනියම් කාර්යකාරී
මේ වගේ සම්ප්‍රදායික වැඩ ධර්ම දේශනාවකදී ඒ නාලිකාව ඔබට බලන්න පුළුවන්. තව කෙනෙකුට බලන්න ඔබට ෂෙයා කරන්න පුළුවන්. මොකද ඒකේ ධර්ම දානයක් වෙනවා තව කෙනෙකුට බලන්න සැලසුම් නිසා ඒක අනිවාර්යයෙන් කරන්න කියලා මතක් කරගන්න. මොකද ධර්මාවෝදේ ඒක දැනගන්න තව කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි දැන් වැඩේ පටන් ගන්නවා. අපි ඉස්සර වෙලා මේ සිදුව අඩු කරන්න අවශ්‍ය පණසකස් කරගෙන ඉන්නවා තමයි කරන්නේ. මේක ඉතිහාසයක් තියෙනවා. ඒක ඉතිහාසෙම නෙවෙයි අරගම කියන්නේ නැත්නම් මේක කරන තවත් නිසා සිවුරු පණු කරනවා කියලා කියන්නේ සිවුරක වර්ණයක් සිවුරක වර්ණයක් අසුදුරෙන් තමයි සිවුර වහන්නේ. ඒ සිවුරක වර්ණයක් අපි පොරනවා. ඒ වර්ණයක් පොරනවා කියලා පණු තෝරනවා කියලා කියන්නේ. හැබැයි එතන වර්ණයක් දානකට මේ විශේෂ ක්‍රමය තමයි අපි ආරම්භයේ මාංශක සිවුරු කරනවා. මාංශක සිවුරු කරනවා කියලා මාංශක සිවුරු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉන්දියාවේ පුරා අපිට මේ රෙදි සොලව රෙදි තිබුණේ නැහැ. ඒ නිසා මිනිඔතලා දාපු කාලේ මෙලොඩි ගෑලි විසිකලා දාපු මෙලොඩි ගෑලි මේවා අරගෙන තමයි භික්ෂුන් වහන්සේලා සිවුරු සකස් කරගත්තේ. එතකොට මිනිඔතලා දාපුවා ඒවා ගුණවත් කියන්නේ රෙදි ගෑලි වල විස බීජ තියෙනවා. සොහොනේ ගිරාම රෙදි වල විස බීජ තියෙනවා. එතකොට මේ මෙතන අපිට මෙතන ගත්තම මහාවැවට තියෙනවා කොහොමද කියනවා උපාදිකාව සාපිටකව දුරවල් අපි එක එක දේවල් මේකට භාවිත කරනවා. මේ ඔක්කොම ඖෂධ දේවල්. එතකොට මේ ඖෂධ කුටියක් තමයි කම්බන්නේ. එතකොට ඖෂධ කුටියක් කම්බලා මේක තමයි හදුවන්නේ. එතකොට සිවුරට පාටක් කෙරුවා කියන්නේ දෙවෙනි කාර්යය. පළවෙනිම මේක සිවුරට මේක කසාය බොනවා. ඇයි කසාය බොන්නේ? අර අතීතයේ ඉඳන් ආපු සිරිත. ඒක අර සොහොන් වලින් ගිහින් ගත්ත ඉතින් ගෑනිවල අපි කියනවා විස බීජ තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් විස බීජ ස්වභාවික විස බීජ හරණය කිරීමක් තමයි අපි මේක කරන්නේ. දැන් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අද වළංගු වෙන්නේ ඒ නිසා. ඒ නිසා අපි මේක ස්වභාවික විස බීජ හරණය කිරීම. එතකොට මේකනේ දෙවනම සිවුරට පාටක් ඇතුල් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේකට මේ ජාති ඔක්කොම එකතු කරලා ඒ වගේ අහකට තියෙන ගස්වල පොළොව මොහු මාළු දෙවි ඒවා එකතු කරලා හදන්නේ. මේකට දේශනාවේ සඳහන් වෙන්නේ රජන කර්මය කියලා. රජන කර්මය කියන්නේ පඬු පෙරීමේ කර්මය. එතකොට මේ රජන කර්මය සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ 10කට වරස් 6ක් ගන්න කියලා. 10කට වරස් 6ක්. ගහේ මූල රජන, ගහේ කඳ, කඳ රජන, ගහේ පොත්ත ඊට පස්සේ ගහේ කොළ, ගහේ මල්, ගහේ ගෙඩි මේ හය වර්ගයකට එකතු කරලා තමයි මේක හදලා කියලා දේශනා කරලා තියෙන්නේ. දැන් අද දවසේ මෙතන මේ මාරකන්ද ප්‍රජාශාලාවේ මේ තරුණ කැල මේ ගම්වාසීන් එකතු වෙලා මේ කරන්න යන වැඩේ පිළිබඳව අපි හැඳින්වීමක් කරා. සුවිශේෂ ක්‍රියාවක් මේ සිවුරු පඬු කිරීම. සිවුරු පඬු කිරීම කියලා කියන්නේ මම මුලින් සඳහන් කරපු විදිහට ලෝකදේව බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් ගම්ම කරන පින්කම. ඉතින් ඒ නිසා අපි මේ ශාසනයේ තියෙන මේ සාම්ප්‍රදායන් අපි ඉදිරියට අරන් යන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේවා දිගින් දිගටම කරන්නේ. ඉතින් මේ අද මේ කරන වැඩේ මේ පඬු සකස් කිරීම. දැන් පඬු සකස් කරන අතරතුරදීම අපේ සිවුර මහාන වැඩේත් ඇතුළේ අද වෙනවා. ඒ සිවුර මහානකත් අපි විනයානුකූල විදිහට සිවුරක් මහන්නේ. ඒකත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සිවුර අතර කරන සිවුර බොරු මුල් ගහලා සිවුර කඩ කපලා මේ එහෙම තමයි සිවුර විනයානුකූල විදිහට සකස් කරන්නේ. දැන් මම හිතන කඩ ටික කපලා තියෙන සිවුරේ දැන් සිවුර මහාන එක තමයි තියෙන්නේ. සිවුර මහාන එකටත් ඕගොල්ලෝ හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ අහලා ඇති නාගිත තේරාපදානය තුල නාගිත මේ රාහතන් වහන්සේ කියනවා ආරපතේ චක්කවර්ති සුපන් ලැබේ කියලා. කියන්නේ මේ කටින සිවුරට ඉදිකටු පාන ගහන වාරයක් පාසා චක්කවර්ති රජකම ලැබුණා කියලා. ඉතින් කටින සිවුර සකස් කරන්න චක්කවර්ති රජකම බලාගෙන මේ පින්කම සම්බන්ධ වෙපා. මම ඒක නිකන් මතක් කිරීමක් කරේ. ඉතින් ඒ නිසා මේ පින්කමට හැමෝම එකතු වෙලා මේ අපි අර මුලින් සඳහන් කරපු ආකාරයට ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවක් කියලා හිතාගෙන තමන්ගේ දෑතින් සකස් කරලා මේ පූජා කරන කටයුතු කියලා හිතාගෙන මේකට සම්බන්ධ වෙන්න. අපි හැමෝටම ආරාධනා කරනවා දැන් ඇවිල්ලා මෙතනින් මේ පෙළ ගැහිලා මේ අයියෙන් ඉන්න මොකද මේ අපි ඖෂධ රුක්තියට මේ පඬු රුක්තියට ඖෂධ ඇතුළත් කිරීම තමයි අපි ඉස්සල්ලාම කරන්නේ. හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මේ අපි අද කරන දේ ඇවිල්ලා මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙයක් නම් අනිවාර්යෙන්ම
ත්‍රිපිටකය තුල තියෙන්න ඕනේ. එහෙනම් මේක ත්‍රිපිටකය තුල සඳහන් වෙලා තියෙනවා අපි කොහොමද චීවරයක් සකස් කරන්නේ, අපි කොහොමද චීවරයක් පඳු කරන්නේ කියන එක. එතකොට මේක චීවරයේ තියෙනවා මහා වග්ගපාළියේ චීවර කන්දේ කියලා එකක් තියෙනවා. අටිනක් කන්දේ කියලා තව කන්දකයක් තියෙනවා. මෙන්න මේ කන්දකේ තියෙන තොරතුරු තමයි අද අපි භාවිතා කරලා ඒ ත්‍රිපිටක ආශ්‍රයයේ තොරතුරු අරගෙන ඒ මූලාශ්‍රයෙන් තමයි අපි මේවා කරගෙන යන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මෙතන මේ එක එක ගස්වල පොදු ಜಾති කපලා දාලා තියෙනවා. එතකොට මේවා කොහෙවත් ත්‍රිපිටකේ සඳහන් වෙන්නේ නැහැ. පොස් පොතු දාන්න ඕනේ, වරක පොතු දාන්න ඕනේ, මූණ මල් පොතු දාන්න ඕනේ කියලා එහෙම සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ප්‍රාදේශීය වශයෙන් තම තමන් ගාව තියෙන ගස්වල කහට ಜಾති තියෙන ගස්වල මේ ගහේ 6 වර්ගයක් තියෙනවා. මේ 6 වර්ගයම අරගෙන මේ පණි සකස් කරගන්න කියලා. අපි අර කීප විදිහට ගහේ මුල, කඳ, පොතු, ගෙඩි, මල්, කොළ මේ ඔක්කොම දාලා තම්බලා තමයි මේක හදන්නේ. අද මේ 6 වර්ගයම නියෝජනය කරන විදිහට මෙතන අපි සකස් කරලා තියෙනවා. සමම්පිච්ච මල් තියෙනවා, බෙලි ගැට තියෙනවා, මූණ මල් පොතු, බාන් වැල් ගැට මේකේ මුල ඔක්කොම තියෙනවා. අන්තිමට අපි මේක බෝම්බ කොළ වලින් අපි සිවුර හොදනවා. එතකොට කොළත් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් දැන් හැමෝටම පුළුවන් ඇවිල්ලා මේ බුදු ගුණ කිය ඇවිල්ලා කොහොම ශ්‍රද්ධාවෙන් කරන්න ඕන වැඩක් මේක කලබලේ කරකන්න නැතුව මේ එළියට ඇවිල්ලා මේකට පඳු කොට්ටියට මේ ඖෂධ ටික ඇතුළු කරන්න මේ වැඩසටහන මූලිකත්වය ගත්ත කට්ටිය ඉස්සරලා මේක කරලා අපි අනිත් කටේ අවස්ථාව දෙමු. මම හිතන්නේ අපේ මේ සභාපතිතුමා ඉන්නවා. තවම අපේ සභාවේ මන්ත්‍රීතුමෙක් හිටියා. කට්ටිය ඇවිල්ලා අපේ කවුද මේ සමම්ප්‍රිය මහත්මයා ඕගොල්ලෝ එකතු වෙලා වැඩේ පටන් ගන්නවා. දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි. සෝතාපන්නය කුසේ සිව් අපායෙන් මිදී සක්විතිව මනුලොවේ පහළව ලබා හැම සැප විඳී මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි. මේ සිවුර මහාන වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම අපි සකස් කරපු සිවුරකුත් තියෙනවා. ඒකේ මේ තොරතුරු සිවුර පිළිබඳ දන්න දේවල් තියෙන්න පුළුවන්, දන්න දේවල් තියෙන්න පුළුවන්. විනයානුකූල සිවුරක් කියන්නේ මොකක්ද කියන එක කියන්න තමයි මම හැමෝටම එන්න කියලා කිව්වේ. අපි දැන් සිවුරක් මහනකොට විනයානුකූල කියලා අපි හැම වෙලේම අපි කතා කරනවා. හැබැයි විනයානුකූල කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ බෞද්ධ හැටියට. විනයානුකූල සිවුරක් කියන්නේ මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අද අපි මේක මේ කටින සිවුර මහන්න සකස් කරන්න අපේ මේ ටික දුර බැහැරින් නම් ඇවිල්ලා තියෙන්නේ අපේ සමන්ති නෝන ගොඩාක් මේ සිවුරු සකස් කරන කෙනෙක්. මේ නාවෙන ආරණ්‍ය සේනාසනේ භික්ෂුන් වහන්සේලාට ඒ වගේම ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාට ගොඩාක් සිවුරු සකස් කරන අපේ මේ නෝන කෙනෙක් තමයි එතුමිය. ඉතින් එතුමිය විනයානුකූල සිවුරු සකස් කරනවා. ඉතින් ඒ නිසා එතුමිය සම්බන්ධ කරගෙන තියෙනවා මේ අපේ සමන් මහත්මයාගේ සම්බන්ධතාවය මත. ඉතින් අද අපි එතුමිය සම්බන්ධ කරගෙන ඔයගොල්ලෝගේ ගමේ මේ සිද්ධ කරන ක්‍රියාව, මේ සිද්ධ කරන පින් කටයුත්ත, උතුම් සත්ක්‍රියාව සාර්ථක කරගන්න අපි එතුමිය සම්බන්ධ කරගත්තා. දැන් අපි බලමු කොහොමද මොකද්ද මේ සිවුරක් කියලා කියන්නේ. දැන් අපි මේ සිවුරට කියනවා අරහත් දජය කියලා. අපේ භික්ෂුන් වහන්සේලා එදා ඉඳන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන්
ඇඳපු වස්ත්‍රයක් තමයි මේ චීවරය කියලා කියන්නේ. දැන් මේ චීවරය දැක්කම මේ කඩ කපලා මහලා තියෙන එක එක විදිහට දැක්කම අදහසක් නැහැ කිසි කෙනෙකුට. හැබැයි අවුරුදු 2500කට කලිනුත් බුදුරජාණන් වහන්සේ දා 11 වෙනි වස් කාලය ගත කරලා එනකොට ඒකනාලා කියන බමුණු ගමේ එනකොට මේ වස් කාලය ගත කරලා එනකොට ඒ මගධ කෙතේ ආකෘතිය දැකලා ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද භික්ෂුන් වහන්සේලාගේ චීවරය මෙන්න මේ ආකාරයට සකස් කරොත් හොඳයි නේද කියලා බුදුරජාණන් වහන්සේ අදහසක් පළ කරනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඒක පිළි අරගෙන උන්වහන්සේ තමයි ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළව සිවුර භික්ෂුන් වහන්සේලාට සකස් කරන්න මෙන්න මේ ආකාරයට සකස් කරගන්න ඕනේ කියලා මේ මගධ කෙතේ ආකෘතිය විදියට. එතකොට මේ මගධ කෙත කියලා කියන්නේ වෙල්යාය. මේ වෙල්යාය ආකෘතිය විදියට තමයි මේ සිවුර සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මුලින්ම අර අපි කියපු විදිහට පාංශකෝල සිවුරු කියලා එක එක රෙදි කෑලි අරගෙන රෙදි කෑලි එකට මූට්ටු කරලා මහලා හදාගත්ත රෙදි කෑල්ලක් තමයි භික්ෂුන් වහන්සේලා පොරවන්නේ. එතකොට මේක ඉන්දියාව කියලා කියන්නේ අද කාලේ දැන් අපි ගිහිල්ලා ලංකාවේ ගිහිල්ලා සාරියම අරගෙන ආවට ඉන්දියාව කියලා කියන්නේ ඒ කාලේ රෙදි වලින් ඉතාමත්ම රෙදි අඩු ප්‍රදේශයක් මිනිස්සුන්ට. ඉතින් රෙදි ලැබුණේ නැහැ, රෙදි තිබුණේ නැහැ. එතකොට මේ රෙදි තිබ්බාම හොරකම් කරනවා. ඒ වගේ ප්‍රශ්න තිබුණා. එතකොට මේ කඩ කපන එකේ ප්‍රධානම හේතුවක් තමයි සිවුරේ තියෙන වටිනාකම මාන කරනවා. දැන් අපි උනත් රෙදි ගන්න ගියාම රෙදි යාර පීස් එකේ රෙදි යාර 10ක් ගත්තොත් එක ගන්න කෑල්ලක් කපලා ඉතුරු ඇතුළට ඒක අඩුවට දෙනවානේ. ඒ කියන්නේ කඩ කපපුවාම රෙදි වටිනාකම අඩු වෙනවා. ඉතින් ඒ නිසා මේ ජීවලයක කඩ කපන එකේ තියෙන්නේ මේකේ වටිනාකම අඩු කරනවා මේක තියෙන. ඒක වටිනාකම අඩු කරන තමයි කඩ කපන්නේ. ඒක එක හේතුවක්. ඊට පස්සේ තමයි අනිත් හේතුව තමයි රෙදි තිබුණ නැතේ ඉඳලා සුලභව රෙදි තිබුණේ නැහැ. එතකොට අර හවුවෙන රෙදි කෑලි එක කෑලි ගෙනල්ලා තමයි මේක කපලා සකස් කරගත්තේ. අර සල්පිල් වල එහෙම දාලා ගිය රෙදි කෑලි, එතකොට පාංශකුල චීවර වලට ගත්ත මිනිහතර දාලා ගිය රෙදි කෑලි. කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ කිසි කෙනෙකුට ආයත නැතුව අපිට දාලා තියෙන රෙදි කෑලි අරගෙන තමයි සිවුරු මහන්න කියලා. ඒකට හේතුුනේ රෙදි සුලභව තිබුණේ නැති නිසා. අපි කොහොම හරි දැන් මේක මේ විදිහට සිවුරක් සකස් කරගෙන ඇවිල්ලා මේකට ප්‍රමිතියක් තිබුණේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි ඉස්සර වෙලාම මේ සිවුරට ප්‍රමිතියක් ලබා දුන්නේ මෙන්න මේ ආකාරයට සිවුර සකස් කරන්න ඕන භික්ෂුන් වහන්සේලාට කියලා. දැන් අපේ ඇඳුම් ගත්තොත් එහෙම අපි අවුරුදු 2500ක් අපේ ඇඳුම් තියෙන්නේ නැහැ. අපි අවුරුදු 50කට 100කට කාලේ කලින් ගත්තොත් අපේ අම්මලා තාත්තලා ඇඳපු නෙවෙයි අපි අඳින්නේ. එක එක කාලෙට අද ඔබ අදන් ඉන්න ගවුම නෙවෙයි තව අවුරුදු 50ක් යනකොට තියෙන වෙන ඩිසයින් එකක්. නේ? හැබැයි මේ චීවරය අවුරුදු 2665ක් 66ක් විතර වෙනවා. එදා ඉඳන්ම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දවසේ ඉඳන්ම මේ චීවරය එකම ආකාරයට ආපු වස්ත්‍රයක්. ඒ නිසා තමයි මේක ඒ තරම්ම වටිනා කියන වස්ත්‍රයක් වෙන්නේ. චීවරයක් දරනවා කියලා කියන්නේ මහා පුණ්‍ය කටයුත්තක්. භික්ෂුන් වහන්සේ නමක් වෙනවා කියලා කියන්නේ. ඉතින් අද කාලේ වෙන ප්‍රශ්න තියෙනවා නේද? සිවුරු දාගෙන නේද? කුඩු බිස්නස් එකක් කරන්නේ මේවා අපිට අදාළ නැහැ. හැබැයි අපි බලන්න ඕනේ මේ චීවරය අපි අරහත් ධජය කියලා සඳහන් කරන්නේ. මේ අරහත් ධජය කියලා කියන්නේ රහතන් වහන්සේලා පවා ඇඟ දරපු චීවරයක්. බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටපු චීවරය වහලා තියෙන්නේ මේ ආකාරයට. එහෙනම් අද වැඩ ඉන්න ශ්‍රාවණ භික්ෂුන් වහන්සේ කෙනෙක් අඳින්නේ එදා බුදුරජාණන් වහන්සේ මේ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා සකස් කරගෙන ඇඳපු චීවරම තමයි. එතකොට මේ චීවරය ගත්තම මේවාගේ කොටස් තියෙනවා. දැන් අපි ප්‍රධාන චීවරය මහනවා මේ කටින චීවරය සකස් කරනවා මේ වෙලාවේ මේක මේ අදන සිවුර. අදන සිවුර කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා සිවුරට යටින් අඳින අදන චීවරය. චීවර තුනක් තියෙනවා. අදන සිවුර, තනිපට සිවුර සහ දෙපට සිවුර. භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ සිවුරු තුනයි. මේ සිවුරු තුන තමයි භික්ෂුන් වහන්සේලාට දරන්න කියලා අනුදැන වදාළේ. ඒ චීවර තුනේ මේක ඇවිල්ලා අදන චීවරයක්. එතකොට චීවර වලට මහන්න මිම්මක් තිබුණා ඒ කාලේ. දැන් තියෙනවානේ අඟල් තියෙනවා සෙන්ටිමීටර අඩි එහෙම තියෙනවා. දැන් අපේ තමන් දිනවල හැම අඟල් වලින් මැනලා සිවුර මහනවා. හැබැයි එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ අඟල් සෙන්ටිමීටර තිබුණේ නැහැ. එතකොට සිවුර මැහුවේ කොහොමද? අපි කියනවා මුට්ටි පංචකය කියලා. මුට්ටි පංචකය කියලා කියන්නේ ඕනම පුරුෂයෙක්ගේ දැන් අපි හිතමු කේක මේ උසට භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අඩි 5ක් වෙන්න පුළුවන්, අඩි 6ක් වෙන්න පුළුවන්, 6මාරක් වෙන්න පුළුවන්, අඩි 5ට අඩු වෙන්න පුළුවන්. එතකොට හැබැයි කඩේ ගිහිලා ඕගොල්ලෝ ගන්න එකම සිවුර. දැන් ඕගොල්ලන්ට පුළුවන් අම්මට ගන්න එක දුවට අඳින්න. ඒ වගේ තමයි සිවුරු. හැබැයි අපි දන්නේ නැහැ
අපි සිවුර අරන් ගිහලා පොඩි හාමුදුරුවෝ පූජා කරන්නෙත් ඒක ලොකු හාමුදුරුවෝ පූජා කරන්නෙත් ඒක අපි දන්නේ නැතුව පූජා කරනවා කියලා. හැබැයි අපි දැනගන්න ඕනේ සිවුරක් කියපුවාමත් ඒකට මිම්මක් තියෙනවා. ඒ මිම්ම මනින්නේ මේ මැදගිල්ල ඉඳන් මේ වැලමිටේ කෙළවරට එක අපි කියනවා ඒක පංචකයක් කියලා. එතකොට මේකේ මුට්ටි පංචකය කියලා කියන්නේ මේ මිටියත් මේ දික්කත් හතරයි මිටියත් එකයි. ඒක තමයි සිවුරේ පළල. ඒක තමයි ඉස්සර සිවුර හදලා තියෙන්නේ. දැන් අදට ඔව් ඒක තමයි දැන් මම පැහැදිලි කරන්නේ දැන් අපි කියුවේ සමන්තින වල අඟල් වලින් හැදුවට දැන් අද කාලේ එහෙම මේක ඔව් රියන් මනමනේ ඉන්නේ නෑ. දැන් ඒක සම්මතයක් හැටියට මේ ගණිත ක්‍රමයක් තියෙන්නේ. සම්මතයක් හැටියට ඒක හදලා අද කාලේ අඟල් වලින් ඒක මනලා සිවුර මහනවා. ඉතින් ඒ කාලේ අඟල් තිබුණ නැති නිසා තමයි අර විදිහට ගත්තේ. එතකොට මුට්ටි පංචකය කියලා කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන දිග. එතකොට මුට්ටි පංචකය කියලා කියන්නේ ඒ දරණ භික්ෂුන් වහන්සේගේ මේ මැදගිල්ල සිට වැලපිට දක්වා අත් හතරයි මිටියත් එකයි. ඒක තමයි පළල. මුට්ටි ත්‍රිකය කියලා කියන්නේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර ප්‍රමාණය දෙකයි මිටියත් එකයි. ඒක තමයි මේ ශාසනයේ තියෙන්න පුළුවන් පොඩිම සිවුර. ඒක තමයි මේ තියෙන්නේ. අදන සිවුර. මෙතනින් එහාට මේ වෙනස් වෙනවා සිවුර ප්‍රමාණවත්. ඊට පස්සේ අපි තව තියෙන සුගත ජීවරය කියලා එකක් තියෙනවා. ඔය මේ බුද්ධ ගායාවට අරන් ගිහලා පූජා කරනවා රුවන්වැලිස් මහසෑයට පූජා කරනවා. මේ සුගත ජීවරය කියන එකටත් බුදුරජාණන් ඒකත් දේශනාවේ සඳහන් වෙනවා. සුගත වියත් 9ක් පළලයි. මෙහෙම. සුගත වියත් 6ක් උසයි. දැන් හොයා ගන්න සුගත වියතක් කියන්නේ කොච්චරද කියලා. සුගත චීවරය කියන එක මහ විශාල චීවරයක්. දිගහැරියොත් මේ ශාලාවෙන් භාගයක් විතර තියෙන නේද සාමන්තවල. ඔව්. යාර 27ක් වුණු මහන්න. ඒතර මහ විශාල චීවරයක්. එතකොට මේ සුගත වියත් 9 සහ සුගත වියත් 6 කියන එක තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. සුගත චීවරයක දිග සහ පළල. එතකොට මේ සුගත වියතක් කියලා කියන්නේ අපේ වියත් 3ක්. වියත කියලා කියන්නේ මේ මහපටගිල්ල ඉඳන් මෙතන තියෙන දුර. එතකොට මේ වගේ 3ක් සුගත වියත් එකයි. එතකොට මේ මැදගිල්ල ඉඳන් මෙතෙන්ට අපි කියනවා ඔය වයසක අම්මලා දන්නේ නැද්ද මොකද්ද කියන්නේ එතෙන්ද? රියන. මෙතන ඉඳන් මෙතෙන්ට රියනයි. රියනට වියත් කීයද? රියනට වියත් 2යි. එහෙනම් සුගත වියත් එකක් කියන්නේ රියන් එකමාරයි. කියන්නේ අපේ මේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර වගේ එකමාරයි. කියන්නේ වියත් 3ක්. එතකොට සුගත වියත් 9ක් කියන්නේ පළල. ඔක තමයි ගණිත ක්‍රමය. සුගත වියත් 6ක් කියන්නේ උස. ඒක තමයි සුගත ජීවරය. මේ ශාසනය තුළ තියෙන්න පුළුවන් ලොකුම සිවුර තමයි ඒක. ඒකට ඊට වැඩිය ලොකු සිවුරක් නැහැ. එහෙම දරන්න කෙනෙකුත් නැහැ. ඊට ලොකු සිවුරක් මහන්නෙත් නැහැ. එතකොට සමහරවිට මම හිතන එක අඟල් වලින් ගත්තොත් අඟල් 245ක් වගේද? අඟල් 243ක් පළල 163ක් උස. ඒක අඟල් ගාන අඟල් 2-3ක් එහාට මෙහාට වෙන්න පුළුවන්. අර මේ සුගත වියත් වලින් මනිනකොට ඒක තමයි ඒ දිග පළල මනින හැටි. එතකොට මේවා අපි චීවර පූජා කරනකොට අපි කවදාවත් මේ සිවුරක් දිගහැරලා බලලා නැහැ. අටපිරිකර පූජා කරනවා අටපිරිකරක් දිගහැරලා බලන්නේ නැහැ අපි. මොනවද තියෙන්නේ කියලා නේ. හැබැයි දැන් අපි හොඳ අවස්ථාවක් සම්බන්ධ වෙලා සිවුර මහන්න පුළුවන්. මහා පුණ්‍ය කටයුත්තක් කටින සිවුරකට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර නාගිත තේරාපදානේ නාගිත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා මම එක කාලෙක මම මෙහෙම කටින සිවුරු කටින පින්කමකට සම්බන්ධ වුණා. ඉතින් ඒ සම්බන්ධ වෙච්ච එකේ ආනිසංස ටික තමයි නාගිත තේරාපදානේ තුල සඳහන් වෙන්නේ. ඒකේ කියනවා ආරපතේ චක්කවර්ති සුඛං ලැබේ. මේ ඉදිකටු පාරක් ගහන වාරයක් පාසා මට චක්‍රවර්ති රජකම ලැබුණා කියනවා. ඉතින් ඒ වගේ පින් රැස් වෙන කුසල් රැස් වෙන ආනිසංස තියෙන පින්කමක් තමයි මේ කටින පින්කම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා කටින පින්කමකට සම්බන්ධ වෙන්න සමහර උපාසකම්මලා මං හිතන්නේ මෙතන ඉන්නවා අවුරුදු 80 90 75 උපාසකම්මලා. සමහර සුදු පාටේ මහාන සිවුරක් දැකලා නැති වෙන්න පුළුවන්. අපි කලින් මාර සුදු පාට සිවුරක් පඳු කරනකොට ඒ උපාසකම්මක් සුදු පාට සිවුරක් දැකලත් නැහැ කියලා. ඉතින් මැරෙන්න කලින් එකපාරක් හරි ඒකත් දකින්න ලැබෙන එක වාසනාවක් නේ. උපාසකම්ම දැකලා තියෙනවද? දැකලා තියෙනවා. ඒක කොච්චරද? ඉතින් එතකොට අද ඒ සිවුර අපි සකස් කරනවා මෙතන විනයානුකූලව හැමෝටම එකතු වෙලා දැන් අර මූලික ටික හැමෝටම මහන්න බෑ. ඒ මහන්න පුළුවන් වෙන හරිය තිබ්බම අවස්ථාවක් ලබා දෙයි. එතකොට මේකට සම්බන්ධ වෙලා සිවුර මහන්න මම හිතනවා මේ තරුණ කල එකතු වෙලා කරන වැඩේ ධම්මාසින් එකතු වෙලා කරන වැඩේ බොහොම විශේෂ පින් කටයුත්තක්.
ඉතින් මේ වගේම සංවිධානය වෙන්න ඕනේ හැම ගමකම පාසල්. දැන් අපි මේවා මේ ඇත්තටම මේ සිවුරු පඳු කරන එක සිවුරු මහන එක මේවා ගොඩක් වීඩියෝස් එහෙම තිබුණේ නැහැ. ඉතින් මම මීට අවුරුදු 3කට 4කට කලින් මම හිතලා මේ සිවුරු පඳු කරන එක කට්ටිය එකතු කරගෙන ඉන්නලා මමම හිතලා මේක වීඩියෝ කරලා අන්තර්ජාලයට දැම්මා. දැන් ඇත්තටම මට බොහොම සතුටුයි මේ වීඩියෝස් බලලා ගොඩාක් ලංකාවේ ප්‍රදේශ පළාත්වල මේ සිවුරු පඳු කරන එක කරනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඒක නැත්තම් මේවා කඩවල වල මුදලායලා නිකන් පෝසත් කරනවා. දැන් කඩින සිවුරේ කියලා කිව්වම අපි මම පොඩි කාලේ හිතන් හිටියේ මේක මොකක් හරි අවුරුදු සිවුරක් වෙන්නද කියලා මම හිතාගෙන හිටියේ. හැබැයි අපි දන්නේ නැහැ අපිට උගන්වලත් නැහැ අපිට කියලා දීලත් නැහැ. දැන් අද දහම් පාසලට දුවේ පුතේගෙන් ඇහුවොත් එහෙම කඩින සිවුර මොකක්ද කියන්නේ කියලා ඒත් දන්නේ නැහැ. හැබැයි කඩින සිවුර කියලා මේකේ වෙනසක් කිසි වෙනසක් නැහැ. මේකේ වෙනස තියෙන්නේ කටින සිවුරු ඕගොල්ලන්ට අවුරුද්දේ හැමදාම පූජා කරන්න බෑ. අනිත් සිවුරු අවුරුද්දේ ඕන වෙලාවක පූජා කරන්න පුළුවන්. 1000ක් හරි පුළුවන්. හැබැයි කටින සිවුරු එක පන්සලකට එක අවුරුද්දකට එක සිවුරයි පූජා කරන්න පුළුවන්. ඒකයි ඒකේ තියෙන විශේෂත්වය. ඊට අමතරව කටින සිවුරක් බාර ගන්න පුළුවන් කාටද? හැම ස්වාමීන් වහන්සේට පුළුවන්ද? බෑ. වස් පවාරණය කරපු භික්ෂුන් වස් වසප භික්ෂුන් වහන්සේ කෙනෙකුට විතරයි මේ කටින සිවුර ලැබෙන්නේ. හැබැයි වස් රැසුවට බෑ. සිල් කඩා ගන්න නැතුව මහා පවාරණය වස් පවාරණය කරලා තියෙන්න ඕනේ. පසුවස් වසප භික්ෂුන් වහන්සේලාට කටින සිවුර අයිති වෙන්නේ නැහැ. ඉතින් මේකේ ගොඩාක් කරුණු කාරණා තියෙනවා. ඉතින් අර මම මේ සිවුර ගැන මූලික කරුණු ටික කියන්න ඕන උනේ. මම හිතන්නේ අද හවස වැඩසටහනක් උදව් කරලා ඇස් කරලා තිනකෝ. ඉතින් ඒක අපිට දීර්ඝ වශයෙන් කතා කරන්නත් අපිට පුළුවන්. මම අර මූලික කරුණු ටික කිව්වේ. ඉතින් ඔයගොල්ලන්ට කටින සිවුරු ගැන, චීවර ගැන, පඳු කිරීම ගැන මොනවා හරි දැනගන්න තියෙනවා නම් දේවල් ටිකක් අපෙන් අහන්න අපි කියලා දෙන්නම්. මොකද මේවා අපි දැනගෙන මේවා දැකලා මේ තරුණ කට්ටියම ඉදිරියට අරගෙන යන්න ඕනේ. මොකද තව පරම්පරා ගානකට මේවා අරයි යන්න ඕනේ. නැත්නම් අපේ ශාසන සම්ප්‍රදායවල නැති වෙනවා. අලුත් දේවල් වලට අපි හුරු වෙනවා. දැන් තියෙන්නේ කටින තියෙන්නේ හෙට නම් අද ගිහිල්ලා අටපිරිකර කඩේ සිවුරක් අරගෙන හෙට කටින පෙරහැලේ අරයි යනවා. ඉතින් ඒක වැඩක් නැහැ. දැන් බලන්න මේ සිවුර අද හදනකොට කී දෙනෙක් අද ගමේ එකතු වෙලා ඉන්නවද? දැන් අද උපාසකම්මාට වැඩ නැතුව නෙවෙයිනේ නේද? වැඩ තියෙනවා හැමෝටම. හැමෝටම වැඩ තියෙනවා. හැබැයි ශ්‍රද්ධාවෙන් මේ එකතු වෙලා ඉන්නේ මේ මහා මේ පුණ්‍ය කර්මයට එකතු වෙලා ඉන්නේ මේක ඊට වඩා වැදගත් නිසා. ඉතින් එතකොට මේක දැන් සිවුර මහන එකට මිනිස්සු එකතු වෙලා පණු හදන එකට මිනිස්සු එකතු වෙලා මේක මහා බලගත් වැඩක් වෙනවා මේක ඊට පස්සේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක පහනක් පත්තු කරනට වඩා පහන් 1000ක් පත්තු කරන එකේ ආනිසංස වැඩි කියලා. ඇයි ඒ? වැඩිපුර පහන් තියෙන හින්දාද? නෑ. වැඩිපුර පහන් තියෙන නිසා නෙවෙයි. අර හිත ඒ පහන පත්තු කරන එකට යොමු කරගෙන තියෙන වෙලාව වැඩි. නේ? එක පහනක් පත්තු කරන. මේකත් ඒ වගේ. එතකොට මේ අනිත් ඔක්කොම ඔළුවේ තියෙන කුණු කොට පැත්තකින් තියලා මේ උතුම් ක්‍රියාවට දැන් ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නේ. නේ? නැත්තම් කීයක් ಜಾති ප්‍රශ්න තියෙනවද නේද උපාසකම්? ඉතින් ඒවා කොහොම අමතක කරලා දැන් මේකට එකතු වෙලා ඉන්නේ. ඉතින් එතකොට මේ වෙලාවේ ඉන්නේ කොහොම ශ්‍රද්ධාවෙන් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවක් කියලා හිතාගෙන නේ? ඒ ශ්‍රද්ධාවම ඇති උපාසකම්ම ඒ ශ්‍රද්ධාවම ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ගැන යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් හදවතින් ඔහු සුගතිගාමී වෙනවා කියනවා. ඒක එහෙනම් මේ මොහොතත් ඇති. පව් අපි කොච්චර කරලා ඇද්ද නේද? ඈ? කරපු පව් ඔක්කොම නැති වෙනවා කියලා කියනවා. ඒවා බොරු කතා. පව් නැති වෙන්නේ නැහැ. කරපු පව් ටික තියෙනවා තමන් ගාව. හරිද? පව් ටික යටපත් කරගන්න පුළුවන්. යටපත් කරගෙන පින වතු කරගන්න පුළුවන්. හරිද? මොකද බුදු ගුණ ආත්මවල පවා බුදුහාමුදුරන්ට ඈ කරපු කර්ම පටිසන් දුන්නා. මහා රහතන් වහන්සේලාට කර්ම පරිසම් දුන්නා. ඒ නිසා ඔය කියන ඒවා විශ්වාස කරන්න බෑ. සින්දු වල ඒවා කියනවා නේද? මොකද්ද තියෙන උපන්දාසිත කරපු පව් නැත. පට්ටපල් බොරු. ඉතින් ඒවට අහු වෙන්න එපා. බොරු ඒවා එහෙම එකක් නෑ. පව් යටපත් කරන්න පුළුවන් තමන් කරන කුසලය මහා විශාල කුසලයක් කරලා. ඉතින් ඕන දෙයක් මේක නොසෙල්ලෙන කුසලයක් කියනවා. ඒ කියන්නේ කටින පින්කමකට සම්බන්ධ වෙච්ච එකක් තමන්ට මරණ මංචකේ මරණාසන්න මොහොතේ මතක් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම තමයි සුගතිගාමී උප්පත්තියක් ලැබෙනවා. ඇයි? කටින පින්කමක් කියලා කියන මහා විශාල පුණ්‍ය කර්මයක්. ඉතින් ඒ නිසා මොකද මේක පූජා කරන්නේ වෙනද බුදු භික්ෂුන් වහන්සේලා සිල් 227ක් සිල් ආරක්ෂා කරනවා. ද අමතර සිල්පද ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ කෙනෙකුට තමයි මේ ජීවිතේ පූජා කරන්නේ. මේ වස්තුන් වාසය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා අමතර සිල් ආරක්ෂා කරගෙන අධිගමයන්
ආරක්ෂා කරගෙන උන්වහන්සේලාගේ මේ සසර ගමන හදාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ යන්න වීරිය වඩන කාලය. හැබැයි අපිට තියෙන්නේ මොකද්ද? භික්ෂුන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරලා මේ 3 මාසෙ ඒ පින්කම් වල සම්බන්ධ වෙන්න. එතකොට කටින පින්කමට එනවා කියලා කටින සිවුර මහාන දවසට ඇවිල්ලා සිවුර මහලා ගිහිල්ලා අන්තිමට පෙරහැර යන්න ආවට හරියන්නේ නැහැ. වස්තුන් මාසෙම මේ පන්සලට යන්න ඕනේ. එහෙම තමයි තියෙන්නේ. ඉස්සර කාලේ මිනිස්සු හැමදාම පන්සලට යනවලු වස්තුන් මාසෙ. භික්ෂුන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන්න. ඉතින් ඒ නිසා වස්පින්කම කියලා කියන්නේ මේක ඇත්තටම මේ කටින පින්කම නෙමෙයි මේකට කියන්නේ වස්පින්කම්. වස්පින්කම් මාලාවන්නේ තියෙන්නේ. කටින පින්කම කියලා කියන්නේ අපි අවසාන දවසේ කරන පින්කම. කටින පින්කම දවසේ. එදා කරන එකට. මේක නැත්තම් අපි කටින පින්කම කියලා කිව්වොත් ඒක වැරදි. මේක වස්පින්කම. එතකොට මේ සිවුරු අපි කිව්වා මේ සිවුරු පඳු කරනවානේ. දැන් එතෙන්දි මට තොරතුරු ගොඩක් කියාගන්න බැරි වුණා. එතකොට මේ සුදු සිවුර තමයි අපි පඳු කරන්නේ. පඳු කරපුවාම අපි විශේෂයෙන්ම කිව්වේ මොකද්ද මේකට එකතු කරනවා? මොනවද? කහට තමයි මේකට ඇතුල් කරන්නේ. එතකොට එකක් ඒකට දාන බෙහෙත් ද්‍රව්‍ය වලින් මේකේ තියෙන විස බීජ හරණය වෙනවා. අනිත් එක තමයි මේකට පාටක් එකතු වෙනවා. නේද? එතකොට කසාවත කියන්නේ මොකක්ද? කසාවත කියන්නේ මොකක්ද? කසාවත කියලා අපි හැමතැනම අපි අහලා තියෙන කහ සිවුර කියලානේ. කසාවත කියන්නේ කහ සිවුර නෙමෙයි. කසාය පෙවූ වස්ත්‍රය කසාවත. ඒක තමයි කසාවත. ඉතින් අතර කරන්නේ කසාය පොවන එක. ඒක තමයි කරන්නේ. දැන් ඒක දවසම යනවා ටිකක් ලොකු ක්‍රියාවලිය. ඉතින් මේ සිවුර වහන එකට හැමෝටම සම්බන්ධ වෙන අවස්ථාවක් දෙයි. පොඩි අවස්ථාවක් හරි පොර කන්න එපා. අර සුදු පාටට තියෙන රෙද්ද හවස් වලට කළු කරන්න එපා. මේ සමහර උපාසකම්ම වෙනවා ඔකේ දාඩියක් පිහලා යන්නේ ඇවිල්ලා. ඒ වගේම අල්ලලා ඉතින් අර ඒක නැත්තම් මේ මඬු කරනකොට පාට වෙනස් වෙනවා. ඒ නිසා අත්තේම හොදගෙන පස්සේ අවස්ථාවක් ලැබුණාම ඇවිල්ලා ඒකට සම්බන්ධ වෙන්න. ඉතින් මේ සිවුරු පිළිබඳ මේ දීර්ඝව අපි හවස කතා කරමු. මම ඉතින් හවස පිරිසක් ඉන්නවා කිව්වා. නැත්තම් ඉතින් කියන්න පුළුවන් හිටගෙන ඉන්නත් අමාරුනේ නේද? අරකටත් අපිට මේ පඳු කරන එකත් එතන දැන් කීප දෙනෙක් මේ වැඩේ යනවා. ඒකත් අපි පඳු කරලා ඒ පඳු මුට්ටිය හදාගත්තා පස්සේ හෙට තමයි සිවුර පඳු කරන්නේ. සිවුරට පාට යොදවන්නේ හෙට. ඊට පස්සේ මේක අරන් ගිහිල්ලා ගෙදර තැන්පත් කරලා තියාගෙන පස් කාලේ තියාගෙන ඉඳලා පෙරහැරෙන් වඩම්මලි වලලා වික්ෂුන් වහන්සේලාට පූජා කරනවා. මේ සිවුර තාම මේක සිවුරක් නෙවෙයි ඈ. මේ සිවුරක් විදියට මැහුවට සිවුරක් වෙන්නේ නැහැ. දැන් අපි සමහරු කියනවානේ භික්ෂුන් වහන්සේලාට නෙමෙයි වදින්නේ සිවුරට කියලා. එහෙනම් අටපිරිකර කඩේකට කියලා වැඳින්න පුළුවන් නේද? එහෙනම් වටපිරිකර කඩේ මුදලාලි උදේ ඉඳන් වදින්නෝනේ වටේටම. ඇයි වදින්නේ? ඒවා සිවුරු නෙමෙයි. චීවරයක් බවට පත් වෙන්නේ තව ගොඩාක් දේවල් තියෙනවා කරන්න විනය කර්ම. එතකන් මේක රෙදි කෑවියක්. නේ? ඒ සාංගික වෙච්ච රෙදි අපේ ගෙවල් වල තියාගන්න බෑනේ සිවුරු ගෙනල්ලා. එහෙනම් අටපිරිකර වල තියෙන සිවුර වගේ මහපු රෙදි කෑවියක්. ඒක චීවරයක් බවට පත් වෙන්න ඒක තියෙන කප්පිද්දු කියන්න තියෙනවා. ඒ වගේ එක විනය කර්ම තියෙනවා. ඒ විනය කර්ම ගෙනල්ලා භික්ෂුන් වහන්සේ කරලා ඒක මේ විනය කර්ම කරාට පස්සේ තමයි ඒක චීවරයක් බවට පත් වෙන්නේ. අන්න ඊට පස්සේ ඒක චීවරයක්. එතකන් ඒක චීවරයක් නෙවෙයි. ඒවා අනිත්‍යව දැන් ඊට අමතරව අර අපි කියපු අර ශාසනයේ තියෙන පොඩිම සිවුර සහ විශාලම සිවුර කියලා කොටසක් කියවනේ. ඒ සිවුරු දෙක අතර තියෙන ඔක්කොම චීවර ගණයට වැටෙනවා. ඊට වැඩිය පොඩි නම් ඊට වැඩිය ලොකු නම් ඒවා අචීවර ගණයට වැටෙනවා. එතකොට ඒවා අර වෙන විනය කර්ම කරලා චූටි ස්වාමීන් වහන්සේලාට මහාන සිවුරු ඒවා විනය කර්ම කරලා වෙනම සිවුරු සකස් කරනවා. ඒ වගේ තියෙනවා. ඉතින් කටින පින්කම් ගැන මොනවද ගැටලු තියෙනවද අහන්න? නෑ. ඔක්කොම දන්නවා නේ. කොහොම හොඳයි. නෑ ඒක තමයි දැන් අපිට ඒ වගේ අවස්ථාවක් ලැබුණාම ඉතින් තොරතුරු දැනගෙන දැන් ඊළඟ පාර ආයේ මම ඉන්න ඕනේ නෑ නේද? ඊළඟ පාර ඊළඟ කඩිනෙට පඬු හදාගෙන නේද? සමදිනුරාවණෙන් නැති වෙන්නේ. උපාසකම්මා ටික බලන් ඉන්නවා. ඊට පස්සේ සිවුරත් පහගෙන එහෙම තමයි වෙන්න ඕනේ. නේ? මේක අපිම කරන්න ඕනේ නෑ හැමදාම. දැන් අපි වෙන තැන් වල ගිහිල්ලා ගිය අවුරුදු වල කරා දැන් මේ අවුරුදු වල අපි යන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ අපි කරපු වීඩියෝ එක බලලා ඒ ක්‍රමය ගෙනගෙන කරනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ හැමතැනම. ඒකට මේක ව්‍යාප්ත වෙනවා. මෙතකොට මේ සම්ප්‍රදායන් අපේ නැති වෙන්නේ නැහැ. මේ සම්ප්‍රදාය ඉදිරියට යනවා. දැන් මේව ඔච්චර කාලයක් හංගගෙන මම දන්නේ ඇයි කියලා මේවා පඳු කරනවා පෙන්නුවෙත් නැහැ පඳු කරනවා කරන්නේත් නැහැ. දැන් අපි පාත්තල කළු කරනවා. ඒ හැම දෙයක්ම අපි කරනවා. මේ ශාසනයේ දැන් භික්ෂුන් වහන්සේලාව දානේ වළඳන පාත්තල තියෙන්නේ. දැන් කඩේ ගන්න තියෙන පාත්තල ලකර් ගාලා තියෙනවා. ඒ ගත්තම තින්ත සෝද.
එතකොට මේ වගේ වළඳන්න බෑ. පොතු ගැල වෙනවා. හැබැයි පාත්‍ර සකස් කරන්නේ අර මේ පාත්‍රයේ තල තෙල් ගාලා පුච්චනවා. ඒක වෙනම ක්‍රියාවලියක්. ඒක අද මෙහෙ කරන්නේ නැහැ. ඉතින් හරි අපූර්ව ක්‍රියාව ඒවා දැනගන්න ඕනේ. අපි දැන් සමහර වෙලාවලට පන්සලකවත් ඒවා කරලා නැහැ. ඉතින් ඒ වගේ ඒවා කරනකොට තමයි අපි මේ තරුණ කට්ටිය දැකලා මේවා ඉදිරියට අරගෙන යන්නේ. මොකද මේ සම්ප්‍රදායන් අපෙන් නැති වෙන්න දෙන්න බෑ. නේද? මේක මේ කෙනෙකුට හිතන්න පුළුවන් මේ නිවන් දකින්න ඕවා වැඩක් නැහැ කියලා. ඔව් ඒක හරි. හැබැයි ඒකට අපේ සම්ප්‍රදායත් අපි අරගෙන යන්න බෑ නේද? සම්ප්‍රදායක් නැති ඉතිහාසයක් නැති ජාතියක් කියන විදියක් නැහැ නේ. ඉතින් අපිට සම්ප්‍රදායක් තියෙනවා. අපිට බෞද්ධයන්ට සම්ප්‍රදායක් තියෙනවා. කතෝලිකයන්ට සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් අපේ සම්ප්‍රදාය අපි අරන් යන්න ඕනේ. මොකද ඔක්කොම නිවන් දකින්නේ නැහැ නේද උපාසකම? මේ කරන දේවල් වල හැටියට. නිවන් දකින්න පස්සේනේ. නිවන් දකින්න බණහම පස්සේ නේද? පස්කඩ, හත්කඩ, නවකඩ, 11කඩ මෙහෙම යනවා. 15කඩ කඩ සිවුරු කඩ කියලා කියන්නේ මේවට මේ තියෙන මේ 1යි 2යි 3යි 4යි 5යි. ඔය තමයි කඩ කියලා කියන්නේ. ඒකට මේ කඩ කපලා තමයි මහන්නේ. මේ ශාසනයේ තියෙන අවම සිවුර කඩ 5යි. කඩ 5ට වැඩි අඩු සිවුරක් නැහැ. නිකන් රෙද්දක් සිවුරක් වෙන්නේ නැහැ. සිවුරක් වෙන්න නම් අනිවාර්යයෙන්ම කඩ 5ක් මහලා තියෙනවා. එතකොට අපි මේ තියෙන කඩ 5 සිවුරු තමයි ගොඩක් වෙලාට ග්‍රාමවාසී වික්ෂුන් වහන්සේලා දරන්නේ. ඉතින් ඒක නිසා ඒවා තමයි අපි සකස් කරන්නේ. ඊට පස්සේ තව දැකලා තියෙන චූටි කොටු තියෙන සිවුරු දැකලා තියෙනවද? අපි ඒකට කියන 101 කඩ කියලා නේද? තව තුනක්. ඒකට 101 කඩ. ඒක මේ වගේ මේක පටි 101ක් තියෙනවා. මම හිතන්නේ කොටු දවස් කඩ. ඔව් දැන් ඔක්කොම කොටු මම හිතන්නේ 5200ක් කොහෙද දෙනවනේ. අරක 101 කඩ කැඩුවොත් එහෙම. ඔව්. ඉතින් එතකොට මේ කඩසිවුරු ඒ විදිහට තමයි යන්නේ ඔක්ටේ සංඛ්‍යාව. ඒක ඕන ගානකට මහන්න පුළුවන්. ඉතින් එතකොට මේ පස්කඩ කියන එක අනිවාර්යයි. ඒ කියන්නේ අවම වශයෙන් කඩ 5කට කඩන්න ඕනේ. ඒ කඩ 4 සිවුරු නැහැ, කඩ 3 සිවුරුත් නැහැ, එහෙම නැහැ. කඩ 5 තියෙන්නේ. 5න් උඩ. 5, 7, 9 එහෙම තමයි තියෙන්නේ. එතකොට මේ දැන් අද අපි සකස් කරන්නේ කඩ 5 චීවරයක්. පස්කඩ චීවරයක්. එහෙනම් කට්ටිය සම්බන්ධ වෙලා චීවරේ මහලා මෙට සිවුර පඳු කරමු. චුල්ලසෝතාපන්නය කුසේ සිව් අපායෙන් මිදී සක්විතිව මනුලොවේ පහළව ලබා හැම සැප විඳී මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි දෙගතියේ ඉපදී ලෝසුවය තිසිසේ ලබා සව්කෙලෙස් මුල් සිඳ දමා ලෝතුරා මග යයි අමා මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි කටින චීවර පින්කමයි කටින චීවර පින්කමයි
පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි සෝතාපන්නය කුසේ සිව් අපායෙන් මිදී සක්විතිව මනුලොවේ පහළව ලබා හැම සැප විඳී මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි දෙගතියේ ඉපදී ලෝසුවය තිසිසේ ලබා සව් කෙලෙස් මුල් සිඳ දමා ලෝතුරා මග යයි අමා මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි කටින චීවර පින්කමයි කටින චීවර පින්කමයි පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි සෝතාපන්නය කුසේ සිව් අපායෙන් මිදී සක්විතිව මනුලොවේ පහළව ලබා හැම සැප විඳී මියෙන්නට පෙර විමන් තැනැවෙන
දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින් තමයි දෙගතියේ ඉපදී ලෝසුවය තිසිසේ ලබා සව් කෙලෙස් මුල් පින්බර මහා මායා රාජ බිසව සඳ සුන්දර සීනයක් දුටුවා රැයි මැද ලංකර දෙමින් මව පාදරිය ශෝක බිඳ පෙම්බර පුතෙකු පිළිසිදුනා ගැබෙහි සොඳ යසපිරි මහා සුදොන් රාජ තුටුවන්නේ රසපිරි ආහාර දන්සාල සෑම තැන දෙන්නේ දසමස පිරි මව් කුස තුල මොරන්නේ අසදිසි පෙරහැරින් දේවදාහ වඩින්නේ දෙනුවර අතර වඩිනා විට දුරින් දොරේ සෙනෙහස දොරේ ගැලුවායි පැතො පොතුන් කෙරේ එන මග විඩා දැනුනම සිත වරින් වාරේ ගිමනට නිවන වියලුම් බිනි උයන් තෙරේ අප්පාලොවේ ගිනි ජාලා නතර වුණා සාදුකාර දී දෙවිවරු සැපත් වුණා උනුදිය සීත දිය දහරා පතිත වුණා
මායා කුසින් බෝසත් පුත ජනිත වුණා. කිරණ මාතෙන් ආලෝකය විහිදෙන්නේ සුවඳ පෙරුණු මල් වැසියද හැලෙන්නේ සිතම නිවන දාසුන කියෙහි සිදුවන්නේ පොළොව මහීකත දෙවියන් සෙලවෙන්නේ විසිරුණු සුවඳ සල්ලාරනේ සිරිය මැදින් සුපිපුන නෙළුම මම වෙමි ගොහොරුවේ මාඩින් අවසන් උපත මෙය බව පවසලා හනින් පියුම් හතක් පිට වැඩියා කුමරු සොඳින් සිදුහත් බේරේඳ ලෙස ඈපෙර භවේ පුරා පාරමී පිරුවේ හමුවන්නට පැතුම් දාරා සසරින් සාසර බෝසතුනගේ දිවිය තරා හිමියුණ දේවේ ඉපදුනියේ යශෝදරා පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි සෝතාපන්නය කුසේ සිව් අපායෙන් මිදී සක්විතිව මනුලොවේ පහළ
පහළව ලබා හැම සැප විඳී මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින් තමයි මහත් සත්ක්‍රියාවකට ප්‍රතිරාගී ගියා. ඉතින් ඊයේ දවස් පුරාවට සහාත දිනේ තාමත් අපි මේකට සම්බන්ධ වෙන්න කටයුතු කරගෙන යන්නේ. සිවුරු මඩු කිරීමේ පුණ්‍ය මහෝත්සවය. කටින සිවුර සකස් කරලා විඥාන මූල කටින සිවුරක් නම් සකස් කරලා සිවුර මෙහෙ ගෙනල්ලා රැටි ගෙනල්ලා පඩු මේ සිවුර මඩ කපලා සිවුර මහලා පඩු හදලා ඒ අපි කිව්වා ඒක අපේ ශාසන සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට විඥාන වල ජීවනයක් සකස් කරන විදිහට මේ ජීවනය සකස් කරලා මේ වසරේ කටින පින්කමට පූජා කරන්න තමයි මේ ප්‍රදේශ වාසීන් සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ඕගොල්ලෝගේ බලාපොරොත්තු වල මේ මුලින් පන්ති වෙලාව ඉතින් අපි විඥාන වල සකස් කරපු විඥාන වල සකස් කරපු ජීවනය තමයි මේ අපි ළඟ තියෙන්නේ. අපි කිව්වා ඊයේ විඥාන වල ජීවනයේ තියෙන ඕන අංගෝපාංග තියෙනවා කියලා අපි කිව්වා. ඒවා හැම දෙයක්ම තියෙන ඕනේ. එහෙම නැත්නම් ඒක ජීවනයක් වලට පත් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඊයේ දීර්ඝ ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණා. මේ වැඩි විස්තර අපි එතනක් කතා කරා. මම හිතන්නේ මේ පුංචි දුවල පුතාලත් ඇවිල්ලා ඉන්න ඉස්කෝලේ මේගොල්ලෝ වැඩි අවබෝධයක් නැතත් මේ පුංචි දුවල පුතාලා අපේ තරුණ පිරිස් අපේ බාල මහලු හැම කෙනෙක්ම මේවා දැනගන්න ඕනේ අපේ ශාසනය තුළ තියෙන දේවල්. ඉතින් ඒ නිසා තමයි මේක මේ දැනුවත් එක්කම තියෙන වැඩ පිළිවෙලක් කියලා අපිට සකස් කරලා තියෙන්නේ. නැත්තම් මේක අපිට ඇවිල්ලා කරලා දීලා ගියාට පස්සේ කවුරුත් දන්නේ මොකද්ද කරේ කියලා. ඉතින් දැන් මේ ජීව සිවුරක් ගත්තාම අපි මේ සිවුරේ කොටස් තියෙනවා. දැන් අපි කිව්වා එදා බුදුරජාණන් වහන්සේ අර මගධකේ ආකෘතිය විදිහට මේ සිවුර සකස් කරන්න කියලා ආනන්ද හාමුදුරන්ට කිව්වා කියලා. එතකොට මේ අපි හැම වෙලේම කියන්නේ සිවුර මේක මගධකේ ආකෘතියක් විදිහට තමයි සකස් කරන්නේ. ඒක කියන්නේ උපුරක ලියදී තියෙන්නේ ඒ විදිහට. එතකොට මේ සිවුර අපි කිව්වා අවුරුදු 2500ක් පුරාවට එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා ඒ දරපු චීවරය තිබ්බ ඒ ආකෘතියම තමයි අදටත් තියෙන්නේ. දැන් අපි කතා කරේ අපි අඳින පළඳින ඇඳුම් දවසින් දවස වෙනස් වෙනවා. හැබැයි මේ සිවුර එදා ඉඳන් අද වෙනකම්ම විනයානුකූල සිවුර තියෙන එකම ආකාරයකට. සිවුරක් වුණාම අවම කඩ පහක් තියෙන්න ඕනේ. මේක පස් කඩ සිවුරක්. පස්කඩ සිවුරක් කියලා කියන්නේ මේක කඩ කපලා තියෙනවා. අපි මේ පොඩේ ඉඳන් ගත්තාම කඩ එතන 1යි 2යි 3යි 4යි 5යි. ඒක තමයි පස්කඩ කියලා කියන්නේ. එතකොට කඩ පහක් තියෙනවා මේ සිවුර. එතකොට මේක තමයි මේ ශාසනයේ තියෙන පුළුවන් අවම කඩ සිවුර. අපි මේ සාකච්ඡා කරා. ඒ වගේම තමයි මේ සිවුරක දිග සහ පළල ගන්න හැටි අපි කතා කරා. මුට්ටි පංචකය සහ මුට්ටි ත්‍රිකය කියලා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ට මේ සිවුර මේ දරණ භික්ෂුන් වහන්සේගේ මේ මැද ඇඟිල්ලේ සිට වැලමිට දක්වා තියෙන ඒ දුර ප්‍රමාණය හතරක් අරගෙන මීඩියක් එකක් ගත්තම ඒක තමයි සිවුරේ පළල ප්‍රමාණය. එතකොට එහෙම තමයි අපි සිවුර සකස් කරන්නේ. ඒක ගණිත ක්‍රමයක්. දැන් ඒවා අඟල් වලින් සකස් කරලා සාමාන්‍ය දුරට ගත්තොත් අඟල් 110ක්, අඟල් 85ක් උස, අඟල් 110ක් පළල ඒ වගේ ඒක අඟල් 4-5 වෙනස් වෙන්න පුළුවන් එහාට මෙහාට. නිශ්චිත ගාණක් එහෙම නැහැ. එතකොට ඒක භික්ෂුන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේට වෙනස් වෙනවා. එතකොට මේ සිවුර මේවට අපි කියනවා මෙලියදි කියලා. මේවා මේකට මැඩිල්ල කියනවා, ගික් මැඩිල්ල, කෙටි මැඩිල්ල. එතකොට මේකට කියනවා සිවුරු නුවාව කියලා. මේ වටේටම යන්නේ. මේ වටේටම තියෙනවා සිවුරු නුවාව කියලා. සමහරට ඔයගොල්ලෝ දැකලා නැතුව ඇති මේ සිවුරේ තියෙනවා මෙන්න මෙතන නූලක්. මෙතන නූලක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙන තොණ්ඩුවක් වගේ එකක්. දැන් මේ වගේ ඒවා දැකලා නැතුව ඇති සමහරට. මොකද අපි කඩේකින් සිවුරක් ගත්තත් බලන්නේ නැහැ. දැන් අපි මේකට කියනවා ගන්ටිය සහ පාසිය කියලා. ඒතර මේක තියෙන්නේ හේතුවකට. ඒතර මේ භික්ෂුන් වහන්සේලා සිවුර දරනකොට සක්මන් භාවනා කරනකොට ඒ දවස්වල අතීතයේ භික්ෂුන් වහන්සේලා මේ සිවුර දරලා වඩිනකොට දැන් සිවුර ඇඳලා ඉන්නකොට මේ සිවුර මේ හුලකට යන්න පුළුවන්. නේ? දැන් සක්මන් භාවනාවේ මොකක් හරි ඥානයකට සම්බන්ධ වෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉඳන් තියෙන භික්ෂුන් වහන්සේට සිවුර ගැන අවබෝධයක් නැහැ.
එතකොට ඒක දැකපු කෙනෙක් ඒකෙන් සමහරක් විට මේ අකුසල් රැස් කරගන්න පුළුවන්. ඒක දැකලා වෙන මොනවා හරි හිතලා. ඉතින් ඒ නිසා තමයි මේක විනය තුල සකස් කරලා තියෙනවා මේක. බුදුරජාණන් වහන්සේම සකස් කරලා දේශනා කරපු දෙයක්. මේක මැහුවට පස්සේ මේක එන්නේ මේ සිවුරේ යට කෙලවරේ මේ කොන් එකට එන්නේ. එතකොට මේ තොණ්ඩු මේ නූල අරගෙන තොණ්ඩු ඇතුලෙන් දානවා. දාලා ගැටයක් දැම්මම පස්සේ මේ සිවුර අපව උල කියන්නේ. ඒකට තමයි ගන්ටිය සහ පාසය කියලා කියන්නේ. දැන් අපි ෂර්ට් එකක් අඳපුවම අපේ ෂර්ට් එකේ තියෙන කොලර් එක. අපි කලිසමක් අඳපුවම කලිසමේ ගණකකට වාටියක් මාන තියෙනවා. ඇයි ඒක? හැම වෙලේම වදින දැනන්නේ. එතකොට එතන ඉරෙනවා, ගෙවෙනවා. ඒ නිසා තමයි මේ කොලර් එකක් දාලා තියෙන ෂර්ට් එකට. එතකොට මේ චීවරයටත් එහෙම එකක් තියෙනවා නේද? අපි සිවුර පොරවනකොට කියනවා ඒකාංශ කොට පොරවනවා කියලා අහලා තියෙනව නේද? ඔය මන කතාවල එහෙම. ඒකාංශ කොට පොරවනවා කියලා කියන්නේ එක අංශයක් පැහෙන්න සිවුර පොරවන එක. එහෙම තමයි ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා අපි දැකලා තියෙන පන්සල්වල. ඒකට උභයාංශයෙන් පැහෙන්න පොරවනවා කියලා කියන්නේ ඔය භික්ෂුන් වහන්සේලා බස්වල එහෙම වඩිනකොට අපි දැකලා තියෙන්නේ නේද? ඈ පුංචි දුවලා පුතාලා දැකලා තියෙන සම්පූර්ණයෙන්ම වහගෙන ඒක උභයාංශයෙන් පැහෙන්න. එහෙම සිවුර පෙරෙව්වට පස්සේ කොලර් එක වගේ කොටසක් එනවා බෙල්ලට. ඒ කොටස එන්නේ සිවුර අන්දර පස්සේ මෙන්න මේ කොටස. මේ කොටස. මේ කොටස වලින් විශේෂ නම. අපි ඒ කිව්ව මොනවද මයංගන මහසාය මොකද්ද තැම්පත් කරලා දිනවා කිව්වේ? ග්‍රීවා ධාතුන් වහන්සේ. එතකොට ග්‍රීවා ධාතුන් වහන්සේ කොහෙද තියනවා කිව්වේ? බෙල්ලේ. එහෙනම් මේකට කියන්නේ ගීවෙය්‍ය වාටිය. එතකොට ඒ ග්‍රීවා ධාතුව තියෙන්නේ මෙතනනේ බුදුරජාණන් වහන්සේගේ. එතකොට මෙතන සම්බන්ධන කොටස තමයි ගීවෙය්‍ය වාටිය. එතකොට මේ යටත් තියෙනවා ඒ වගේම කොටසක්. මේ තියෙන එක වෙනම මහලා තියෙන එක. එතකොට මේ තියෙන මේ අර වගේම කොටසක් යටටත් මහලා තියෙනවා. ඒක සිවුර ඇඳලා පස්සේ යටට වටේට තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර ඒකට අපි කියනවා ජංගේය වාටිය කියලා. ජංගේය වාටිය සහ ගීවෙය්‍ය වාටිය. එතකොට මේවා විනයානුකූල සිවුරවල විතරයි දකින්න පුළුවන්. ගොඩක් සිවුරවල මහාන සිවුරවල කඩෙන් ගන්න සිවුරවල අපි සමහර දේවල් අපි බලලා තියෙනවා ඒවා දකින්න නැහැ. ඉතින් එතකොට විනයානුකූල සිවුරක් වෙන්න නම් මේ අංගෝපාංග හැම එකක්ම තියෙන්න ඕනේ. එතකොට මේ සිවුරක කඩ ගන්න ගණන් කරන්නේ දැන් අපි කව කඩ 5යි කියලා. එතකොට ඒකේ පළල එන්නේ හරියටම කඩ 5ක් නැත්තම ඒකේ හරියටම භාගයක් තමයි අනිත් පැත්ත. දැන් බලන්න මේ පැත්තට කඩ 5යි. මේ පැත්තට තියෙනවා 5 දෙකෙන් බෙදුවාම දෙකමාරයි. දැන් මේකෙන් දෙකමාර කර තියෙන්නේ 1යි 2යි මේ භාගයයි. ඒක තමයි ගණිත ක්‍රමය. ඒ විදිහට තමයි සිවුර මහන්නේ. එතකොට මේක සිවුරු ගැබ කියලා කියන මේකට සිවුරු ගැබ මේවා කෙටි මැඩිල්ල, දික් මැඩිල්ල, සිවුරු නුවාව, ගීවෙය්‍ය වාටිය, ගංගෙය්‍ය වාටිය, ගන්ටිය, පාසිය. එතකොට මේ කොටස් හැම එකක්ම සිවුරක තියෙනවා. එතකොට මේක විනයානුකූල සිවුරක්. එහෙනම් දැන් සිවුර පිළිබඳ පොඩි අවබෝධයක් තියෙනවා මොකක්ද සිවුරක් කියන්නේ කියලා ආය දවසක සිවුරක් දැක්කම බලන්න. අන්සලේ තියෙනව නෙවෙයි කඩේ තියෙනවා. එතකොට දැන් අපි ලෑස්ති වෙන්නේ මේ සිවුර පණු කරන්න. දැන් මේ සුදු රෙද්දෙන් සිවුර මහලා දැන් ඔයගොල්ලෝ දකින්නේ ස්වාමීන් වහන්සේලා ඇඳගෙන ඉන්න තැඹිලි පාට, කහ පාට සිවුරු. ඒතර සිවුරු සකස් කරන්න විනයානුකූල සිවුරු සකස් කරන්න සිවුරු පණු කරනවා. එතකොට සිවුරු පණු කරනවා කියලා කියන්නේ ගහක තියෙන කොටස් 6ක් තියෙනවා. ගහේ මුල, කඳ, ගොතු, ගෙඩිය, මල් කොළ. මේවා ඔක්කොම මේ අරගෙන තම්බලා කසාය මුලියක් තම්බලා ඒ වගේ තමයි සිවුර පණු කරන්නේ. එතකොට ඒවා අතීතයේ ඉඳන්ම වික්ෂුන් වහන්සේලා කරගෙන අපේ ශාසනික සම්ප්‍රදාය. මේවා ශාසනික සම්ප්‍රදායන් අපේ ත්‍රිපිටකය තුල තියෙනවා. මේක කොහොමද කරන්නේ මොනවද පාගන්නේ හැම එකක්ම ත්‍රිපිටකය තුල තියෙනවා. ත්‍රිපිටකය තුල විනය පිටකයේ මහා වග්ගපාළියේ කටිනක්ඛන්දය කියලා කොටසක් තියෙනවා. ඒක තියෙනවා කටින කොහොමද කරන්නේ කියලා. චීවරක්ඛන්දය කියලා කොටසක් තියෙනවා. හත්වෙනි කන්දකය මහා වග්ගපාළිය ඒකේ තියෙනවා කොහොමද මේ සිවුර කඩ කපන්නේ කොහොමද ඔක්කොම තියෙනවා. එතකොට මේ කඩ සිවුරු පහ කඩක් කියප එක ඔක 7 කඩ 9 කඩ මේ 11 කඩ ඔහම කඩ එක ගන්න වැඩි වෙවි යනවා. ඔහම තියෙනවා 101 කඩ වෙනකන් සිවුරු තියෙනවා. එතකොට චූටි කොටු ඔය ලොකුම සිවුරේ කොටු 5200ක් විතර එනවා. ලොකුම සිවුර. ඒකට 1000 කඩ කියලා කියනවා. හැබැයි 1000 කඩ කියන එක නෙමෙයි නිවැරදි වචන ඒක 101 කඩ. 1000 කඩ කියලා කිව්වොත් කඩ 1000ක් තියෙන්න බෑ. කඩ 1000ක් නෑ. කඩ තියෙන්නේ 101යි. ඒකට ඒක 101 කඩ සිවුර. එහෙම තමයි මේ සිවුර සකස් වෙන්නේ. එතකොට දැන් මේ පණු සකස් කරපු එක ඊයේ හිටපු කට්ටිය දැක්ක ඔක්කොම අපි මේක කොහොමද කියන්නේ මේ කරේ කියලා. ඉතින්
එක එක ඖෂධ ගස්වල තියෙන ඖෂධ පැලෑටි වල තියෙන පොතු, ඒවා ගෙඩි, මල්, කොළ, ඒවා අපි ඔක්කොම අරගෙන ඒවා කසාය මුට්ටියකට දාලා ඒවා මේ තම්බලා ඒ වගේ සාරය අරගෙන ඒ වගේ තමයි සිවුර පඳු කරන්නේ. සිවුර පඳු කරන එකෙත් මම හිතන්නේ ඊයේ විතර හිටපු නැති කට්ටිය ඇති. ඒකේ මූලිකම පරමාර්ථය තියෙන සිවුරක් පඳු කරන්නේ මොකක්ද අපි කිව්වේ? ස්වභාවික විස බීජ හරණයක් කරන්න. ඒකට හේතුව තමයි ඒ දවස්වල භික්ෂුන් වහන්සේලා දරුවේ පාංශකුල චීවර. පාංශකුල චීවර කියපේවා මැව්වේ සොහොන් වල ගිහිල්ලා මිනි උතලා දාලා තිබ්බ රෙදි කෑලි ගෙනල්ලා එක්ක සල්ෆිල් වල කොහෙද දාලා තිබ්බ විස කරලා දාලා තිබ්බ රෙදි කෑලි ගෙනල්ලා කාටවත් අයිති නැති කොහෙද කැලේ දාලා තිබ්බ රෙදි කෑලි ගෙනල්ලා ඒවා හොදලා අරගෙන තමයි කඩමහල සිවුර සකස් කරේ. ඒතකොට ඒ වගේ විස බීජ තියෙන්න පුළුවන්. එතකොට මේ අපි මේ දාන ඖෂධ මේ කොහොඹ පොතු මේ මූණ මල් පොතු දාන ඖෂධ වලින් අරගෙන තියෙන විස බීජ ඔක්කොම නැති වෙලා යනවා. ඊට අමතරව සිවුරට පාටක් එකතු වෙනවා. එතකොට ඒක මූලික පරමාර්ථය විස බීජ හරණය කිරීම. එතකොට අපි ඒවට කියනවා පාංශකුල චීවර කියලා. එතකොට අපි දැන් පූජා කරන සිවුර වලට කියනවා ගෘහපති චීවර කියලා. ඒකට මිනිස්සු ගිහලා පූජා කරන ඒවා. එතකොට දැන් අපි ගොඩක් දැන් පාංශකුල සිවුරු දරණ භික්ෂුන් වහන්සේලා දැන් හොයන්නත් දැන් ඉතින් පිළියොතලා ගිහින් ගන්නෑ. ඉතින් ඒ නිසා මේ ඒවා අපිට හොයාගන්න නැහැ. හැබැයි ඒකට සංකේතයක් වශයෙන් තමයි අපි අර මතක වස්ත්‍රය කියලා එකක් පූජා කරන්නේ. මේක. මේ මතක වස්ත්‍රය ඒ කාලේ විදියොතලා දාලා ගියමු. රෙදි කෑල්ල එඳ මේ ඒකට සංකේතයක් වශයෙන් ගිහිල්ලා මතක වස්ත්‍රය හැටියට පූජා කරනවා. මතක වස්ත්‍රය යාර කීයක් පූජා කරනවද පාසකම්? යාර කීයක් පූජා කරනවද? යාර 7ක් 8ක් පූජා කරනවා. ඉතින් සිවුරක් මහන්න යාර 7ක් 8ක් යනවා. ඒක සංකේතයක් වශයෙන් තමයි ඒක දෙන්නේ. ඉතින් ඒ වුණාට දැන් පාංශකුල සිවුරු හරි අඩුයි දකින්න. ඒත් අපි මේ තියෙන සිවුරුත් අපිට විනයානුකූලව දැන් සකස් කරන්නේ. අපි අද කරලා තියෙන ඒ වගේ වැඩක් විනයානුකූල සිවුරු සකස් කරලා. ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ අර ඊයේ දවස් පුරාවට අපි හදාගත්ත මේ පඳු මේ සිවුරට අතුලත් කරන්න. දැන් සිවුර මොකක්ද කියන එක දන්නවා. පඳු හදන්නේ කොහොමද කියලා දන්නවා. දැන් අපි සිවුරට පඳු ඇතුලත් කරන්න හදන්නේ. එතකොට මේක දැන් හැමෝම මේක පොර ගන්න එපා, කලබල කරන්න එපා. මෙතන ගොඩක් පිරිස ඉන්නවා, ඉස්කෝලේ දුවදරුවෝ ඉන්නවා. හැමෝම පිළිවෙලට ඇවිල්ලා බුදු ගුණ කිය මොකද මේක බොහොම ශ්‍රද්ධාවෙන් කරන්න ඕන වැඩක්. මේක ඇවිල්ලා ප්‍රදර්ශනයක් නෙවෙයි. මේක එක්සිබිෂන් එකක් නෙවෙයි. මේක ශ්‍රද්ධාවෙන් කරන්න ඕන වැඩක්. අදින ජීවිතයක් සකස් කරන්න. ඉතින් හැම කෙනාම ජීවමාන ලෝකර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවක් කියලා හිතාගෙන ඒක කරන්න ඕනේ. ශ්‍රද්ධාව හිතේ ඇති කරගෙන. මොකද තමන් කරන කුසලයේ තමන් කරන පින ඒකේ ආනිසංස තමන්ට ලැබෙන්න නම් තමන් දැනගන්න ඕනේ කොහොමද ඒක කරන්න ඕනේ කියලා. නේද? මොකද ඒක නැතුව මේ කලබල කරගෙන මෙතන කරගෙන එහෙම කරන්න බෑ. නේද? මේ එහෙනම් හැමෝම මේ දැන් වැඩි අපි පටන් ගන්නවා. ලොබ පින්කම. ඉතින් ඕගොල්ලන්ට මේ ගමේ ප්‍රදේශවාසීන් එකතු වෙලා මේ අරන් දීලා තියෙන අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් ගොඩක් පිරිසක් රැස් වෙලා තියෙනවා. මම හිතනවා හැමෝටම උදව්වක් තියෙනවා. අද මෙතන ඕන තරම් ඇති සුදු පාට සිවුරක් සුදු පාට රෙද්දකින් මාව සිවුරක් දැකපු නැති කට්ටිය. පඳු සිවුරක් දැකපු නැති කට්ටිය. පඳු කරනවා දැකපු නැති කට්ටිය. පඳු ඔරුවක් දැකපු නැති කට්ටිය. දැන් මෙතන මේ උණ පාට දෙකක් එල්ලලා තියෙනවා. එතකොට මේක මේ අපිට ඉන්ටර්නෙට් එකේ දාන්නේකුත් මේකට කියන්නේ චීවර වංශය කියලා. ඒ කියන්නේ සිවුරු වේවන්නේ ඔය උණ පාටේ දානවා. ඒකත් මේ පෞරාණික විදිහට අපි හදලා තියෙන්නේ බලා ගන්න කට්ටියට. එතකොට ඕක එදා ඉඳන්ම ඔය විදිහට තමයි සිවුරු වේලට වැඩි කරලා තියෙන්නේ. එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු. මේ මෙතන ඉන්න කට්ටියට සහයෝගය දීගෙන මේ හැමෝටම අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ නිසා මේ වැඩි කලබල කරන්නේ නැතුව මේ පැත්තේ අයිනෙන් ඇවිල්ලා මේ පඳු මුට්ටියෙන් අරගෙන සිවුරට පඳු දාලා මේ පැත්තෙන් ගිහිල්ලා ආයේ ඔය අයිනේ පිටකට එන්න. ඊට පස්සේ සිවුර සම්පූර්ණයෙන් පඳු කරලා ඉවරනම අපි මේකට දානවා වේලෙට. ඊට පස්සේ බලා ගන්න පුළුවන්. ඒ වගේ කීප වතාවක් පඳු ගහන්න ඕනේ. අර අපට අවශ්‍ය පාට එනකම්. එහෙනම් අපි හැමෝම වැඩේ පටන් ගමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සෝතාපන්නය කුසේ සිව් අපායෙන් මිදී සක්විතිව මනුලොවේ පහළව ලබා හැම සැප විඳී මියෙන්නට පෙර
විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින් තමයි දෙගතියේ ඉපදී ලෝසුවය තිසිසේ ලබා සව්කෙලෙස් මුල් සිඳ දමා ලෝතුරා මග යයි අමා මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින් තමයි කටින චීවර පින් තමයි කටින චීවර පින් තමයි පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින් තමයි සෝතාපන්නය කුසේ සිව් අපායෙන් මිදී සක්විතිව මනුලොවේ පහළව ලබා හැම සැප විඳී මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින් තමයි දෙගතියේ ඉපදී ලෝසුවය තිසිසේ ලබා සව්කෙලෙස් මුල් සිඳ දමා ලෝතුරා මග යයි අමා මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින්
දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි කටින චීවර පින්කමයි කටින චීවර පින්කමයි පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි සෝතාපන්නයකුසේ සිව් අපායෙන් මිදී සක්විතිව මනුලොවේ පහළව ලබා හැම සැප විඳී මියෙන්නට පෙර